අම්මාරුන්ගේ දිනේට අම්මට මොනවද දුන්න තෑග්ග ඔයා? මම අම්මට මොකුත් දුන්නේ නැහැ. මං අම්මට ආදරේ කියලා නම් කිව්වා. කිව්වද මොනවද අම්මා කිව්වද? අම්මා මගේ පුතා හොඳට ඉගෙන ගන්න කියලා කිව්වා. අයියේ එහෙම කිව්වා. දැන් අම්මාවරුන්ගේ දවසේ දැක්කද ටීවී එකේ ගොඩක් දේවල් කියා? මොනවද දැක්කේ? ඔව් සර් අර මේ ඇක්සිඩන්ට් එකක් වුණේ. මේ කතරගම බස්. ඔව් මේ බස් එකට යට වෙලා අම්මා කෙනෙක් දරුවෙක් මේ දරුවව අතාරින්න නැතුව බස් එකෙන් අල්ලන් ඉන්නවා. මේ දරුවව අතින් අල්ලන් ඉන්න බස් එකට යට වෙලා ඒ කියන්නේ සර් අර බස් එකට යට වෙලා අපි දෙයක් අතාරිනවනේ බස් ඒකට යට වුණා. අපේ අතේ තියෙන සියල්ලම ඒ වගේ අම්මා දරුවව අතාරින්න නැතුව බස් එකට යට වෙලා අල්ලන් හිටියනේ. මගේ දැක්කනේ. ඔව් සර්. මේ අම්මගේ සම මේ හැට කඳුලක් එක්කලා ඉන්නේ. රටේම කට්ටිය වෙලා ඇඬුව එක දැකලානේ. මට දැනුණා අම්මා ගැන ගොඩක් ආදරේ දැනුණා ඊට පස්සේ. ඔව් අම්මා මගේ අම්මත් එහෙම වෙන්නේ. අපිට කරදරයක් වෙනකොට අම්මා පිටිනවා. අපේ අම්මලා විතරක් නෙවෙයි ලෝකෙ ඉන්න හැම අම්මලාගේම එහෙම නේද? නේද පුතේ? ඉතින් ඔයාට දැන් මොනවද දැන් මං ඇහුවොත් අම්මට සමාන වචනයක් මේ ලෝකේ තියෙනවද? අම්මම තමයි අම්මට සමාන කරන්න කවුරුත් නැහැ මේ ලෝකේ. උණුහුම මටම දිදී ඒ හිතලේ නිදී